සෞඛ්‍ය ජනමාධ්‍ය සහ කාන්තා සවි බැල ගැනීමේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බැල ගැනීම අමාත්‍යාංශය සකස් කරලා තියෙන මේ ඔක්තෝබර් 1 වෙනිදාට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන වැඩිහිටි තැනැත්තන් පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය අපි සාකච්ඡාවට ගත්තා. මේ සාකච්ඡාවේදී අපිට මේ දැනගන්න ලැබුණා මේ වැඩිහිටි ජාතික ප්‍රතිපත්තිය පසුගිය අවුරුදු 9 විතර කාල සීමාවක් තුළ වඩා හොඳින් සංවර්ධනය කරලා මෙවර 2025 වැඩිහිටි දිනයේ වෙනුවෙන් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් අපි අද ඒකේදී තියෙන කරුණු පිළිබඳව සාකච්ඡා කරා. විශේෂයෙන්ම වැඩිහිටි මේ සවි බැල ගැනීම සහ වැඩිහිටියන්ට අවශ්‍ය කරන කාර්යයන් පිළිබඳව බිම්මට්ටමේදී කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියන එක මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමයි අපි වැඩි අවධානයක් යොමු කරේ. විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉන්න කාර්ය මණ්ඩල සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල එකට එකතු වෙලා බිම්මට්ටමේ ප්‍රජාවේ සහයෝගයත් ලබාගෙන විශේෂයෙන්ම වෙනත් රටවල තියෙන ග්‍රාමීය පරිසරයන් තුල ක්‍රියාත්මක වෙන වැඩිහිටි තැනැත්තන් රැක බලා ගැනීමේ ව්‍යාපෘතිවල ආభాෂයත් ලබාගෙන අපේ රටට ගැළපෙන වැඩිහිටි රැක බලා ගැනීම පිළිබඳව ප්‍රතිපත්තිය වගේම ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන බිම්මට්ටමේ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ගැනීම පිළිබඳවත් අපි සාකච්ඡා කරා. ඒ සඳහා අපි ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවි බැල ගැනීමේ අමාත්‍යාංශය සමගට අපිට ලබා දිය හැකි උදව් උපකාර ලබා දීමටත් අද අපි සාකච්ඡා කරගත්තා.